ඉතින් ඔන්න අදත් අපි ලලනාවිත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නවා ලලනාවිත් එක්ක අපි එකතු වෙන්නේ ඔයගලන්ගේ රුව ලස්සන කරගන්න දේවල් අලුතෙන්ම එකතු වෙන දේවල් රූපලාවන්‍ය ශේෂ්ත්‍රය ඒ වගේම රුව ලස්සන කරන අලුත්ම දේවල් අරන් තමයි අපි ලලනාවිත් එක්ක එකතු වෙන්නේ කියලා. ඉතින් හැමදාමත් ලලනාවියක එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරන්නේ. මොකද අපි හැඩ වෙන්න බොහෝම දේවල්. ඔගේ රුව ලස්සන කරගන්න බොහෝම දේවල් අපි ලලනාවිත් එක්ක කතා බහ කරනවා. ඉතින් අපි අදත් ඔන්න ඇවිල්ලා ඉන්නවා ඒ වගේ විශේෂ තැනකට විශේෂ ශිල්පිනියක් හමු වෙන්නට. ඉතින් ඔයගොල්ලන් හිතයි අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා චුට්ටක් කියන තව ටිකකින් අපි කියනවා. ඔන්න තව වැදගත්ම දෙයක් රුව ලස්සන කරන මේ දේවල් කොහොමද ඔයගොල්ලන්ගේ රුව ලස්සන කරගන්න යොදාගන්නේ කියලා. ඔන්න අපි නම් බලමු. ඇත්තටම හැඩයි. මමද ඇත්තටම ඉතින් අපි හැඩයි කියලා කියන්නේ අපි අද ඉන්නේ මේ හැඩයි කියන ඔබේ හැඩරුව ගැන කතා කරන්න මේ සැලොන් එකේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සොනාලි ද සිල්වා මහත්මයා සමග තමයි අද අපි එකතු වෙන්නේ. ඇය ප්‍රවීණතම රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් ඔන්න ඇයත් එක්ක අද කතා බහ කරන්නේ මොනවද කියලා ඔබ දැන් විමසිල්ලෙන් ඇති. මම කියන්නම්. අපි බලමු දැන් විශේෂයෙන්ම කාන්තාවකට කොණ්ඩය යාගේ වරලස කියලා කියන්නේ ඇත්තටම ආභරණයක් වගේ. අපි ඉස්සර කියනවා මුන්ර පිලක් වගේ කියනවා කෙතුළු රෑනක් වගේ කියනවා කොණ්ඩේ. නමුත් දැන් ගොඩාක් වෙලාට හුඟ දෙනෙකුට කාන්තාවන්ට ඒ වගේ කොණ්ඩයක් හිමි නැහැ. මොකද විශේෂයෙන් අපිට කියන්න පුළුවන් ඔය එක එක කෘත්‍රිම දේවල් හිස කෙස් වලට ආලේපනය කරලා ඒ වගේ නැත්නම් විශේෂ දේවල් යොදාගෙන හිස කෙස් බොහෝ අයගේ දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් කියන එකක් තමයි අනේ මට හෙයාර් ස්ටයිල් එකක්වත් කරගන්න විදියක් නැහැ කොණ්ඩේ උඩින් අඩු වෙලා. ඉතින් මොකද්ද කරන්නේ? දැන් සමහර අයගේ කොණ්ඩේ අඩු වුණාම සමහර අය කියනවා අනේ මාව දැන් වයස පාට වෙලා. සමහර අය කියනවා ඔයා කොණ්ඩේ ගියන් ඔයා හරි වයස පාටයි කියලා. ඉතින් ඇත්තට මේ දේවල් එක්ක අපි ඉන්න ඕනද? අපිට දැන් මේ දේවල් හදාගන්න ක්‍රම තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපි ඉන්නවනම් අපි මේ දේවල් ගැන විමසිලිමත් වෙන්නටම ඕනේ. ඉතින් දැන් මේ මගේ ඉදිරියේ තියෙන්නේ මොනවද කියලාද හිතන්නේ? ඔව්. දැන් ඔබගේ ඔන්න හිසකෙස් හැඩ කරන්න යොදා ගන්න පුළුවන් පැත්තක් අද අපි කතා කරන්නේ තමයි hair extension. සොනාලි මහත්මිය දැන් අපි අද කතා කරන්නේ hair extension ගැන. ඉතින් අපි ඇත්තටම දැන් සමහර අයට හිතෙන්න පුළුවන්. සමහර අයට මේක ආගන්තුක දෙයක් වෙන්න පුළුවන්. සමහර අය දැනගෙන ඉන්න පුළුවන්. මොකද්ද මේ hair extension කියලා කියන්නේ? අපි පොඩ්ඩක් බලමු නේද? ඔව් hair extension එක කියන්නේ ඔබගේ කොණ්ඩේ වොලියුම් එකයි ලෙන්ත් එකයි වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒක hair replacement වල එක කොටසක් පමණයි. ඉතින් ඔබට කොණ්ඩේ ඒ කියන්නේ දැන් කිමිකල් ට්‍රීට්මන්ට් කරලා ඩැමේජ් වෙලා එහෙම තියෙනවා නම් නැත්නම් ඔබට පොඩි කාලේ ඉඳන්ම කොණ්ඩේ ගොඩක් හීනි කොණ්ඩයක් තියෙන්නේ වොලියුම් එක දාගන්න ඕන නම් නැත්නම් කොණ්ඩේ දිගට තියෙනවා වොලියුම් එක මදි නම් ඒ සෑම දෙයකටම hair extension එකක් භාවිතා කරන්න පුළුවන්. දැන් hair extension මෙතන බැලුවොත් අපි ළඟ තියෙනවා දැන් මේ වගේ straight hair තියෙනවා. එතකොට hair extension කල මේ වගේ curly hair වලට යන්නත් පුළුවන්. එතකොට blonde hair එකක් නම් තියෙන්නේ ඔබට මේ blonde hair එකට යන්න පුළුවන්. brown hair ඕනෙම hair ඔබගේ කොණ්ඩේට ගැලපෙන ඕනෙම කියන්නේ straight නම් straight, wavy නම් wavy, curly hair එකට curly hair එකක් දාන්න පුළුවන්. දැන් මේකේ තියෙන ඉස්සෙල්ලම බලා ගන්න ඕනේ මේ hair දාන hair extension එක 100% human hairද කියලා. ඒක ලේසියෙන්ම ඔබට කොහෙ ගියත් ඒක පොඩි ටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ burn ටෙස්ට් එකක් කියලා. ඒ hair එකේ පොඩි කෑල්ලක් අරන් පිච්චුවොත් සාමාන්‍ය hair human hair අලු වෙනවා. ඇඟිල්ල ඇතුළෙන්ම අලු වෙලා කොණ්ඩේ පිච්චෙන ගඳක් වගේ එනවා. දැන් සින්තටික් hair නම් ඒක ඉටි බෝලයක් වගේ වෙනවා. ඉතින් එකපාරම දැනගන්න පුළුවන් මේක ස්වභාවික එකක්ද නැත්නම් සින්තටික් මික්ස් එකක් තියෙන එකක්ද කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඔබගේ කොණ්ඩෙට ස්වභාවික 100% human hair එකක් තමයි දාන්න ඕනේ. ඔව් ඒකට දැන් මට මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් අහන්න මෙතන දැන් කෙනෙකුට හිතනවා දැන් අපි කිම ගොඩක් කොණ්ඩේ අඩුයි. දැන් එයාට hair extension එකක් දාගත්තොත් හොඳයි. දැන් අපි කිම විශේෂයෙන්ම එක එක hair style කරන්න කැමතියි ළමයන් කොණ්ඩේ විවිධ විදිහට හදාගන්න. ඒතර එහෙම කෙනෙකුට හිතුනොත් මම hair extension එකක් කරගත්ත යුතුයි කියලා එයා මොන වගේ දේවල් ගැනද මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනි මේ hair extension එකක් ගැන ඒකට යොමු වෙන්නට කලින්? hair extension එකක් කරන්නට පෙර ඉස්සෙල්ලාම ඔබට hair extension එකක්ද කියලා හරියන්නේ කියලා දැනගන්න ඕනේ. මොකද hair extension විතරක්ම නෙවෙයි ඔය කොණ්ඩේ ප්‍රශ්න වලට අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඔබට මේ ගැන දැනුවත් වීමක් කරන්න තමයි දැන් මම මේ විස්තර ටිකක් දෙන්න යන්නේ. ඒ කියන්නේ මුලින්ම ඔබ කොණ්ඩෙට ගැලපෙන hair extension ක්‍රමය මොකක්ද? ඔබට hair extension එකක් ඔබ හිතනවා නම් කරගන්න ඕනේ. ඔබට hair extension දැන් method කීපයක්ම තියෙනවා. දැන් අනිවාර්යෙන් අපි hair extension එකක් කරනකොට ඔබගේ කොණ්ඩේට damage එකක් නොවි තමයි hair extension එක කරන්න ඕනේ.
දැන් ඔබගේ කොණ්ඩේ ඩැමේජ් එකක් වෙන ඔය glue method keratin කියලා තියෙනවා V-like කියලා method තියෙනවා. දැන් ඒවේ ඔක්කොම පාවිච්චි කරන්නේ glue. අනිත් එක ඉතින් ඔබගේ කොණ්ඩේ ඩැමේජ් නොවි ලේසියම් කරගත ඇති ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ nano එතකොට 60 flexible invisible taping extensions ඒ වගේ. ඉතින් ඒ වගේ ප්‍රමිතියක් අනුව ලෝකේ වටා කරන එකට ගියොත් ඔබ අනිවාර්යෙන් දන්නවා. ඒ කියන්නේ ඔබ මෙතන ඉඳන් වෙන රටකට ගියත් ඔබට ආපහු රීෆික්සින් එකට ඕන එකට ඒ හෑර් එකම යොදා ගන්න පුළුවන්. අනිත් එක කොණ්ඩේට ඩැමේජ් නොවි වෙන මෙතඩ් එකක් තමයි ඒක. එතකොට දෙවනුව තමයි ඔබ hair extension කරන්න යන ආයතනය. ලියාපදිංචි ආයතනයද ටෙක්නිෂියන්ට තියෙන පුරුදුව කොහොමද? ඒ කියන්නේ කොච්චර කල් බිස්නස් කරලා තියෙනවද? එතකොට හැම තිස්සම අපි අපේ ක්ලයන්ට්ස්ලාට කියන්නේ ඇවිල්ලා අපිත් එක්ක කන්සල්ටේෂන් එකක් කරන්න කියලා ඉස්සෙල්ලම. ඉතින් ඔබ අපි හමුවීමට එනකොට අපි ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක, ඒ කියන්නේ ඔයා කරන රස්සාව, ඔයා සාමාන්‍යයෙන් කොහොමද කොණ්ඩේ කඩාගෙන ඉන්නේ කියනද ඔයාට hair extension එකක් අවශ්‍යතාවය ඉස්සෙල්ලා බලනවා. එතකොට ඔබගේ කොණ්ඩේ අපි බැලුවන් පස්සේ අපිට තේරෙනවා හරි තුනී hair වලට යන extension method තියෙනවා. thick hair වලට යන වෙන extension ක්‍රම තියෙනවා. ඔබට සුදුසු එක ඊට පස්සේ තෝරගන්න ඕනේ. එතකොට ඒ වෙලාවේදී අපි ප්‍රමිතියක් අනුව මේ hair extension එක කරන්න ඕනේ. ප්‍රමිතියක් අනුව hair extension ගේන්නත් ඕනේ. ඒක හරියට sterilize කරලා, ඒ කියන්නේ නිකන් කාගෙන්වත් කොණ්ඩේ අරගෙන හදලා වෙන කාගේවත් කොණ්ඩේට දාන්න බෑ. මොකද ඒ වගේ ලොකු ප්‍රශ්න එනවා ඊට පස්සේ. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් method එක අපි ඒ කියන්නේ ඔබත් ටිකක් සෝදිසියෙන් බලන්න මේ hair extension වල කොහොමද උකුණ ඉන්නවද හොඳට මේ clean hair extension එකක්ද. එතකොට ඔබට hair extension දාන ටෙක්නීෂියන් ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තමයි මේක දාන්නේ කොහොමද කියලා. කියන එක. ඒ කියන්නේ දැන් අපි සෑහෙන අපිට මේ ගැන ප්‍රශ්න එනවා දාලා තියෙන method එක වැරදි හින්දා තමයි කොණ්ඩේ damage වෙන්නේ. නැත්නම් hair extension ලෝකේ වටා හැම රටකම වගේ දැන්ට භාවිතා වෙනවා. එතකොට මේ ඔබගේ hair extension එකෙන් පස්සේ ඔබට තියෙන සේවාව, ඒ කියන්නේ after sale service එක කොහොමද කියලා. අනිවාර්යෙන් ඔබ පළවෙනි සැරේ නම් extension එක දාන්නේ අනිවාර්යෙන් ඔබට පෙලක් විතර අපිට contact කරලා අහන්න වෙයි. මෙහෙම එකක් වුණා මගේ අතේ මොකද්ද කරන්නේ? මේක maintain කරන්නේ කොහොමද? ඒ සියල්ලම අපි හැඩයි එකේ ඔබට ලිඛිතවත් දෙනවා. දැන් මෙතනදී තව දෙයක් තමයි දැන් අපි ගත්තොත් එහෙම දැන් හැම කෙනෙකුගේම හිසකේස් එක සමාන බවක් දක්වන්නේ නැහැනේ. දැන් සමහර විට කෙනෙකුගේ ස්ට්‍රේට් hair තියෙන්න පුළුවන්, තවත් කෙනෙකුට කර්ලි hair තියෙන්න පුළුවන්, තවත් අයක නිකන් normal hair එක තියෙන්න පුළුවන්. එතකොට දැන් මේ hair extension එකක් කරනකොට දැන් ඇත්තට අපි කියන එක કૃත්‍රිම පෙනුමක් ගෙන නොදෙන විදිහට ඒ ස්වභාවිකත්වයට ගොඩක් සමීප වෙන විදිහට මේ hair extension එක කරනවා නම් මේ hair extension එක. එතකොට මේ කොණ්ඩ අණුව දැන් මේ හිස කෙස්සල ස්වභාවයේ අණුව මේ hair extension එක යට ගැළපෙන විදිහෙන් තෝරගැනීමේ හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම ඔව්. මොකද දැන් කියමු උදාහරණයක් වශයෙන් අපි අවුරුදු 20-25ක කෙනෙකුට දාන hair extension එකයි අවුරුදු 50ක 60කට යන කෙනෙකුට දාන එකයි එක hair එක අතරත් වෙනසක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් දැම්ම ගමන් අර හැමෝටම hair extension එකක් දානකොටත් ඒක ඉතා සරලව ඉතා ලස්සනට තියෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ටිකක් කොණ්ඩේ අඩුයි කියනොත් මහා විශාල කොණ්ඩයක් දැම්මහම ඒක පාටම දැන්න මේ කාටත් මේක මොන හරි අස්වාභික දෙයක්. ඒතර අනිත් එක තමයි අපේ කොණ්ඩේට බර උහුලන්න පුළුවන් අපේ කොණ්ඩේ තියෙන ගාන අණුව. උදාහරණයක් වශයෙන් මම ඉතා සරලව පැහැදිලි කරන්නම්. කියමු කිලෝ 50ක විතර බර පුද්ගලයෙකුට කිලෝ 100ක බර පුද්ගලයෙක් උස්සගෙන කොච්චර කාලයක්ද ඉන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ඔබගේ කොණ්ඩෙට ගැළපෙන ප්‍රමාණයෙන් ග්‍රෑම් ගාණෙන් කොණ්ඩේ දාන්න ඕනේ. මොකද ඊට වැඩිය දැම්මම කොච්චර ලස්සන වුණත් අන්තිමේදී වෙන්නේ ඔබගේ කොණ්ඩේ තමයි ඩැමේජ් වෙන්නේ. කැඩිලා යන්නේ. ඉතින් ඒක ගැන හිතන්නත් ඕනේ. එතකොට වයස අනුව මම කිව්වා. එතකොට අනිවාර්යෙන් කියමු ඔබ කොණ්ඩේ කෙමිකල් ට්‍රීට්මන්ට් කරලා කලකලා එහෙම ඩැමේජ් වෙලා තියෙන hair එකක් නම් hair extension එකත් ඒකට ටිකක් මැච් කරලා තමයි ගන්න ඕනේ. දැන් ඩැමේජ් වෙච්ච කොණ්ඩයකට අපි මම කියනවා නෙවෙයි ඩැමේජ් වෙච්ච කොණ්ඩයක් දාන්න කියලා. හැබැයි ඒක අපි මේ බලන්න ඕනේ ඔබගේ කොණ්ඩේ කොහොමද ඔබට මේක ඔබගේ කොණ්ඩේට උහුල ගන්න පුළුවන් විදිහකට තමයි අන්තිමට hair extension එක දාන්න ඕනේ. එතකොට දැන් කලකලා ඩැමේජ් වෙච්ච chemical treatment ගිහිල්ලා ඩැමේජ් වෙච්ච කොණ්ඩේ ඔක්කොටම විසඳුමක් අපිට දෙන්න පුළුවන්. ඒකයි අපි මුලදීම මුකුත් කරන්න ඉස්සෙල්ලා client එක consultation එකට ගිහිල්ලා තමයි ඊට පස්සේ
hair extension එක කරන්න පටන් ගන්න. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ දෙයක් කරාට පස්සේ මේකේ කාල පැවැත්ම කොහොමද? ඒ කියන්නේ මේ කොච්චර කාලයක් මේක රඳා පවතිනවද? එහෙම නැත්නම් මේ දේ කළා ආපහු කොච්චර කාලයකට පස්සේද නැවත ඒ සැලුන් එකට ඇවිල්ලා තමන්ගේ හිසකෙස් නැවත පරීක්ෂා කරගන්නට ඕනේ කියන එක. අන්න ඒ ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළොත්. දැන් hair extension වල human hair extension වල expiry date එකක් කියලා දෙයක් නැහැ. හරි. හැබැයි ඔබගේ කුණ්ඩෙට දැම්මෙන් පස්සේ අපි දාන method එක අනුව clip on extension ඒ කියන්නේ ඔබටම ගෙදරදී දාලා ගලවන්න පුළුවන් extension ක්‍රමයක් ඒක. ඒක ඇරෙන්න අනිත් හැම extension එකක්ම මාස 3-4ක අතරදී refix කරන්න වෙනවා. ඔබගේ කොණ්ඩේ දික් වුණාම කොණ්ඩේ ආපහු නැවත දාන්න ඕනේ. අපි ඒ කොණ්ඩෙමයි පාවිච්චි කරන්නේ. අලුත් කොණ්ඩයක් නෙවෙයි. ඒ වුණාට වැවෙදී ඒක ආපහු උඩට දාන්න ඕනේ. එතකොට මේ රීෆික්සින් එකේදී අනිවාර්යෙන් රීෆික්සින් එක ඒ කරන කාලය අතරතුරදී ඔබට අනිවාර්යෙන් ගෙදර මේන්ටෙනන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කොණ්ඩේ පීරන හැඩයකින් අපි 50ක් දෙනවා. එතකොට මේන්ටෙනන්ස් chart එකක් දෙනවා. ඒ කියන්නේ ඔබ ඒක ගැන දැන් මේක අපි ඔලුවට හයි කරන දෙයක් නෙවෙයි. මේ කෙස් කොණ්ඩේ වලටමයි සවි කරන්නේ. එතකොට මේ hair extension එක internationally බැලුවත් Google කරලා හරි මොනවා හරි hair extension maintenance කියලා තියෙනවා. ඉතින් මේක ඔබ හරියට maintain කරුවොත් කාලයක් ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් පෙළක් අය අවුරුදු 2 3 5 එහෙමත් පාවිච්චි කරනවා. ඒක පාවිච්චියේ අනුව. ඉතින් ඔබ හරියට මේන්ටෙනන්ස් එක බලලා හරියට ඒ කරන්න තියෙන ඒවා ටික හරියට ලොකු දෙයක් නැහැ. හැබැයි ඒක හරියට කෙරුවොත් එතකොට අනිවාර්යෙන් ඔබට ඒ එක්ස්ටෙන්ෂන් එක නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඔන්න දැන් හිතනවා වෙන්න පුළුවන් hair extension එකක් කරාට පස්සේ දැන් අපි එතකොට දැන් කොණ්ඩේ මොන විදිහෙන්ද අපි කොණ්ඩේ එක පවත්වා ගන්න අපි මොනවාද කළ යුතු දේවල් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවාද කියලා සමහර දැන් අපි සාමාන්‍ය කොණ්ඩේ නෙමෙයිනේ. එතකොට එතනදී ඔන්න දැන් මේ පොඩි ප්‍රශ්නයක් මතුවලා ඇති. දැන් මේ දෙයක් කරාට පස්සේ අපි කොහොමද මේක දැන් පවත්වා ගන්න දිගට මොන විදිහෙන්ද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා නේද? අනිවාර්යයෙන්ම hair extension එකක් maintain කරන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියමු අපි කන බොන දේවල් අපේ ගන්න විටමින් ඒවා මුකුත් hair extension එකට මේ ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒක ඔබේ කොණ්ඩේට විතරයි. ඒතකොට hair extension එකක් human hair වුණාට ඒක ඒතකොට maintenance එක අපි දෙන්නේ පිටින්. ඉතින් ඒකින්ද අපි කියනවා සාමාන්‍ය hair extension එකක් කරුවෙන් පස්සේ sulfur free shampoo conditioner එකක් භාවිතා කරන්න. හොඳ serum එකක්. එතකොට අපි 50ක් දෙනවා එකෙන් කොණ්ඩේ පීරලා ගැට නොවෙන්න තියාගන්න. එතකොට කියමු ඔබ පිහිනුම් තටාකයට බහිනකොට හරි මුහුදේ යනකොට එතකොට ඒ අනුව කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් අපි මේ සෑම එකක්ම අපේ hair extension maintenance sheet එකේ දෙනවා. ඉතින් ගොඩක් මේක මූර්තු ලෙස කියන්නේ හිමින් ඒ කියන්නේ පීරන එක ඔක්කොම කළ යුතුයි. මොකද hair extension එකක් ඔබගේ ඔළුවෙන් නෙවෙයි එන්නේ මේක කොණ්ඩේටයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අපි ඔක්කොම දන්නවා අපේ හිසකෙස් සාමාන්‍ය දවසට 100ක් වැටෙනවා කියලා කියනවා. ඉතින් මේ අපි මේ හිසකෙස් සම්බන්ධ කරන්නේ ඔබගේ කොණ්ඩෙට. ඉතින් ඒකින්ද කරන ඔබ hair extension maintenance කරන මූලිකම hair extension වේලෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ dry නොවෙන්න හොඳ shampoo conditioner එකක් serum එකක් ඒ වගේ පාවිච්චි කළ යුතුයි. එතකොට ගැටගෙන ගහන්න පීරලා හොඳට තියාගත යුතුයි. ඒක තමයි මූලිකම කරුණු දෙක. ඉන්න අමතරව අපේ මේන්ටෙනන්ස් ෂීට් එකක් හැඩයකින් දෙනවා. ඔබට ඒකේ විදිහට පිළිපදින්න පුළුවන් නම් ඒතර කිසි ප්‍රශ්නයක් නැතුව hair extension එක තියාගන්න පුළුවන්. මේ වගේ කොණ්ඩයක් Tamanට සකස ගන්න පුළුවන් නම් මේ වගේ ස්ටයිල් එකකට කොච්චර කැමතිද නේ? ඉතින් ඇත්තට ඒ කැමැත්ත Tamanට ඉටු කරගන්න ඕන දැන් අවස්ථාව තියෙනවා. ඉතින් මට තව දෙයක් අහන්නට ඕනේ. දැන් අපි මේ වගේ දෙයක් අපි කරනවා නම් අපි ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා දැන් අපි සුනාලි මහත්මිය කිව්වා. මොකද හරි තැනකින් මේ දේවල් කරගන්න ඕනේ. ඔව් එතකොට දැන් අපි කියමු දැන් සමහර අයට කැමති කොණ්ඩේ දිගට පේන්න දාගන්න. සමහර අයට අය කැමති කෙටි කොණ්ඩවලට. එතකොට ඒ විදිහට කරගැනීමේ හැකියාව තියනවාද සහ මම දැනගන්න කැමතියි දැන් අපි හිතමු ගෙදර ගොඩක් කාර්ය බහුල කෙනෙක් නම් දැන් කාර්ය බහුල කෙනෙකුට අපි හිතමු යාට දැන් සාමාන්‍යයෙන් ගෙදරදී ඉක්මනින් කරගෙන යන්න ඕන නම් දැන් ඒ වගේ කෙනෙකුට මේ hair extension වල මොන හරි භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඔව් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් permanent hair extension එකක් කියන්නේ salon එකට ඇවිල්ලා දාගන්න hair extension එකක් ඔබට දිගටම තියාගන්න පුළුවන් ආයෙත් රීෆික්ස් කරන්න එන ටයිම් එක වෙනකන් මාස 3ක් 6ක් අතරේදී. එතකොට ඔබට ඒක සාමාන්‍ය විදියට ඔබට
ඔබගේ කාර්ය බහුල වුණත් ඔබට උදේ ඔබට කරන්න දෙයක් අවශ්‍ය නැහැ එතන. මොකද සෙලෝන් එකෙන්ම අපි ඒක කරලා දෙනවා. එතකොට කියමු ඔබට එහෙම හැමතිස්සෙම කොණ්ඩයක් දාගෙන ඉන්න කැමති කෙනෙක් නෙමෙයි නම් ඔබට වැට්ට යන්නයි වෙඩින් එකට යන හරි ෆන්ක්ෂන් එකට යන වෙලාවදී විතරක් මොන හරි යූස් කරන්න ඕන නම් අපිට මේකේ clip on extension එකකට වගේ extension එකකට යන්න පුළුවන්. දැන් clip on extension එකේදී මෙන්න මේ වගේ මේක ඔක්කොම human hair. ඔබට ඕන එකක් කරන්න පුළුවන් extension එකට. මේක මේ clip වලින් තමයි set වෙන්නේ. මේ තියෙන්නේ මේ clip එක තමයි මෙතන මේ clip එකෙන් set වෙන්නේ. ඉතින් ඔබට විනාඩි දෙකක් යටතේ මේක උදේට දාගෙන යන්න පුළුවන්. කියන්නේ ඔබගේ කොණ්ඩේ බන් එකක් දානවද පොන්ටේල් එකක් දානවද ඕනේ මේකට මේ කොණ්ඩේ සකස ගන්න පුළුවන්. ඉතින් අර ඔබට අකමැත්තක් තියෙනවා නම් හැමතිස්සෙම කොණ්ඩේ දාගෙන ඉන්න අනිවාර්යෙන් මේ clip on extension එකට යන්න පුළුවන්. මේකෙන් ඔබගේ කොණ්ඩේ කියන්නේ volume එකයි length එකයි දෙකම වැඩි කරගන්න පුළුවන්. වැඩි කරගන්න හැමතිස්සෙම අපි කරන්නේ ඔබගේ කොණ්ඩේට match කරලා කරන එක. දැන් උදාහරණයක් වශයෙන් ඔබගේ කොණ්ඩේ straight hair එකක් නම් extension එකත් straight hair වෙන්න ඕනේ. එතකොට කිමු කලර් එකක් දාලා තියෙනවා නම් අපි ඒ කලර් එකත් extension එකට දෙන්න ඕනේ. එතකොට අර seamless කියන්නේ පේන්නේ නැහැ ඔබගේ කොණ්ඩේ කොතනින්ද ඉවර වෙන්නේ extension එක කොහෙන්ද පටන් ගන්න කියලා. එහෙම පේන්නේ නැති වෙන්න ඒක ඒ විදිහට කරලා දෙනවා. දැන් මේ hair extension වගේ දෙයක් හරි තැනකින් ක්‍රමානුකූලව සිදු කළේ නැත්නම් එතකොට ඒහා සම්බන්ධව ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද? මොකද අපි කියන දෙයක් කරනකොට අපි ඒක හරි තැනකින් හරි විදිහට හොඳට හොයලා බලලා ඒක හරි සැලකිලිමත් වෙලා කරන්න ඕනේ කියලා. මොකද තව කෙනෙක් කරා කියලා අපිටත් ඒ දෙම අපි හොයලා බලන්න නැතුව කරොත් එහෙම ගැටලු මතුවෙන්න පුළුවන්. ඒතර මේ hair extension වගේ දෙයක් හරියට ක්‍රමානුකූලව සිදු කරන තැනකින් නිවැරදි විදිහට කරේ නැත්නම් විවිධ අපහසුතා ඇති වෙනවා. කොණ්ඩේ ඇනිනවා වගේ තත්ත්වයක් තියෙනවා කියනවා. එතකොට දැන් අනේ ඒ වගේ දේවල් තියෙනවා. නේද මං අහන්නේ දැන් ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද නියමාකාරයෙන් hair extension එකක් කරේ නැත්තම්? hair extension එකක් කරද්දී අනිවාර්යෙන් ඔබ කරන්න ඉස්සෙල්ලා මම පළමුව කිව්වා වගේ hair extension කරන technician හරි salon එකේ කරන method එකයි කරන ක්‍රමයයි හරියානුකූලව කෙරුවේ නැත්තම් ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න වෙනවා. එකක් මූලිකව තමයි ඔබගේ කොණ්ඩේ damage වෙන එක. දැන් ප්‍රමිතියක් නැතුව glue දාලා එහෙම hair extension ක්‍රම වලට ගියොත් එතකොට වෙන්නේ අන්තිමේදී ඔය hair extension ගලවන දාට refix කරන දාට නැතහොත් දැන් ඔබ මේ hair extension දාගෙන නිදා ගන්නවා නානවා එහෙට මෙහෙට යනවා මේ හැම අවස්ථාවකදීම hair extension එක ඔබේ ඔළුවේ. ඉතින් හරියට කරගත්තේ නැත්නම් ඊට පස්සේ වෙන්නේ ඔබගේ කොණ්ඩේ damage වෙලා ඔබගේ කොණ්ඩේ ගැට ගැහෙන්න පුළුවන්. ඔබගේ කොණ්ඩේ ගැලවෙන්න පුළුවන්. එතකොට hair extension එක අනිත් එක හරියට කෙරුවේ නැත්නම් ගොඩක් අහනවා hair extension රිදෙනවද කියලා. එහෙම අපහසුතාවයක් නැහැ හරියට කෙරුවොත්. hair extension රිදෙන්නේ ඒක technician හරියට කරලා නැති හින්දා. නැත්නම් hair extension එක දැම්මම ඔබට පළවෙනි දෙවෙනි දවසේ දැනේ කොණ්ඩේ වෙන බරක් හරි තව අමුතු දෙයක් වගේ තියෙනවා වගේ පළවෙනි දවස් දෙකේ විතරයි ඒකත් රිදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට දැනෙනවා දැන් හරි ඔබ උදාහරණයක් වශයෙන් ග්‍රෑම් 150ක කොණ්ඩයක් දැම්මනම් ඒක ටිකක් ලොකු වොලියුම් එකක් එනවා. ඒ වගේ දෙයක් ඇරෙන්න hair extension දැම්ම කියලා මේ රිදෙන්න ගන්න බෑ. ඒක අනිවාර්යෙන් හොඳක් නැහැ. ඒතර hair extension පීරන්න පුළුවන් වෙන්නත් ඕනේ. දැන් ගොඩාක් අපිට එන ප්‍රශ්න අනුව, ඒ කියන්නේ ගොඩාක් අය ලොකු බී දාලා ඔළුව ළඟටම hair extension එක දාලා ඔය නොයෙකුත් ප්‍රශ්න හින්දා කස්ටමර්ට කොණ්ඩේ පීර ගන්නත් බෑ. අනිවාර්යෙන් ඔබගේ කොණ්ඩේ ඔළුව පීරන්න පුළුවන් වෙන්න ඕනේ hair extension එකක් දැම්මන් පස්සේ. එතකොට ඊළඟට එන ප්‍රශ්න තමයි සින්තටික් hair mix එකක් දාලා නම් ඔබගේ hair extension එකට එතකොට ඔබගේ කොණ්ඩේ ගැට ගැහෙන්න පුළුවන්. එතකොට ඔබ කියමු අයන් කරන්න යනකොට අයන් එකට කොණ්ඩේ පිච්චිලා යන්න පුළුවන්. කල කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න රාශියකුත් මතුවෙනවා. ඊළඟට කියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි එන අපිට ගොඩක් hair extension දැම්මම උකුණු හැදෙනවාද කියලා. දැන් උකුණු හැදෙන්නේ ඔබගේ ඔළුවේ උකුණේ තිබ්බොත් ඇරෙන්න hair extension එක දාදි ඒ කොණ්ඩේ උකුණු හිටියොත් එතකොට ඔබේ කොණ්ඩේට දැම්මෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඒක ඔබේ කොණ්ඩේටත් යනවා. ඉතින් ඒකයි මම කිව්වේ hair extension එක කරන්න ඉස්සෙල්ලා හරිම වැදගත් දෙයක්. ඔබ කරන්නේ කොහෙන්ද ප්‍රමිතියක් ඇතුව කරනවද? දැන් ගොඩක් අය ගෙවල් වලට ඇවිල්ලා ඉතින් ගොඩක් අය පහසුව හින්දා ගෙවල් වලට ඇවිල්ලා hair extension එක කරගන්නවා. ඊට පස්සේ hair extension කරපු කෙනාව
හොයාගන්න විදියක් නැහැ ඒගොල්ලන්ට. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත්. එතකොට කිසිම කියන්නේ ප්‍රමිතියක් හරි ලියාපදිංචි ස්ථානයක් දුරකථනයක් එහෙම මුකුත් නැති තැනකින් hair extension කරගන්න ඉස්සෙල්ලා ඔබ හැමතිස්සෙම ඔබට සම්පූර්ණ අයිතියක් තියෙනවා ඔබගේ කොණ්ඩේට දාන්න මේ එක්ස්ටෙන්ෂන් එක බලන්න. ඔබට hair එක human hairද? එතකොට කොණ්ඩේ උකුණ වගේ ඉන්නවද? ලේන්ඩි තියනවද? ලේන්ඩි තියනවා නම් අනිවාර්යෙන් ඔබගේ කොණ්ඩේට දැම්මන් පස්සේ ඒවා පුපුරලා උකුණ හැදෙන්න පුළුවන්. එතකොට glue method භාවිතයේදී glue method ගලවන්න chemical එකක් පාවිච්චි කරන්නත් වෙනවා. ඉතින් මේ සෑමදේම දැන් අපි හදන්නේ ගොඩක්ම ඔබගේ සෞඛ්‍යයට අහිතකර නොවි කිසි බාධාවක් නොමැතිව කරන්න පුළුවන් hair extension ක්‍රමවලට යන්න. ඒකෙන් එතකොට ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක නිකන් ඔබගේ පැත්තේ තියෙන මේන්ටේන් කරගෙන යන එක විතරයි. හැබැයි ටෙක්නිෂියන් අතින් කරන වැරදි හින්දා ඔබගේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න chance එකක් අනිවාර්යෙන් තියෙනවා ඒක හරියට කරලා නැත්නම්. ඉතින් ගැට වෙන එක, උකුණ හැදෙන එක, රිදෙන එක, එතකොට ඔබගේ කොණ්ඩේට ගැලපෙන්නේ නැති hair extension එකක් දාන එක, synthetic mix දාන එක, ඒ වගේ කරුණු රාශියක් ගැන ඉස්සෙල්ලා හොයලා බලලා තමයි ඔබ මේ දේ වෙන හින්දා මේකෙන් ගැලවෙන්න කියන්නේ ඔබ hair extension එකට කරන්න ඉස්සෙල්ලා මේ කරුණු ගැන හොඳට සෝදිසියෙන් බලලා තමයි කරන්න අනිවාර්යෙන් ඕනේ. ඉතින් අන්න ඔය විදිහට තමයි hair extension එකක් කරන්න ඕනේ කියලා ඔබට හිතුණා නම් දැන් අපි මම හිතන්නේ සුනාලි මහත්මිය ගොඩක් වැදගත් කරුණු ඔබට එහා සම්බන්ධව ඔබව දැනුවත් කරා. ඉතින් හරි තැනකින් හරි විදිහට මේ දේ කරගන්න කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබේ කොණ්ඩේ අඩු පාඩු තියෙන එක මගහරවගෙන ලස්සනට කොණ්ඩේ සකසා ගන්න ඕන හැකියාව තියෙනවා. ඉතින් පොඩි පොඩි සද්ද ටිකක් එහෙමෙන් ඇහෙනවනේ ගණන් ගන්න එපා. මොකද අපි සලන පාර අයිනේ අපි මේ සලන එක තියෙන හැඩයි. ඉතින් හැඩයිත් එක අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් පාරේ හිමින් වාහන යන පොඩි පොඩි සද්ද එනවා. ඒක ගණන් ගන්න එපා. මොකද ඊට වැඩි ලොකු දෙයක් අද අපි කතා බහ කරන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මොන හරි මේ hair extension සම්බන්ධව ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවා නම් මේ දේ මටත් කරගන්න ඕනේ. ඒක කොහොමද කරගන්නේ? මේ දේ මගේ මෙන්න මේ වගේ කොණ්ඩයක් තියෙන ඒ වගේ ප්‍රශ්න අහන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් අපේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සොනාලි සිල්ලා මහත්මියට කතා කරලා ඔන්න ඔබට උපදෙස් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ සූදානම්ින් ඉන්න ඕනම වෙලාවක ඔබ අහන ප්‍රශ්නට උත්තර දෙන්න සහ ඔබට මේ දේ කරගන්න අවශ්‍ය නම් ඔබට උදව් කරන්න. ඉතින් එහෙමනම් අපි අයගේ දුරකථන අංකය සඳහන් කරනවා ස්ක්‍රීන් එකේ. ඔබට පුළුවන් ඒකට කතා කරලා මේ දේවල් ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් එහෙමනම් ඔන්න ඊට පස්සේ කොණ්ඩේ ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. ඉතින් ඔබට දැන් මේ දේවල් කරගෙන ලස්සනට හැඩ වෙන්න පුළුවන්. දැන් ලලනාවිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අපි තවත් බොහොමයක් දේ අපි අරගෙන එන්න සූදානම්ින් ඉන්න. ඉතින් අද දවසේ ලලනාවිත් එක්ක එකතු වෙලා හැඩයි එක අපි අද එකතු වෙන්නේ එකතු වෙලා මේ කරුණු කාරණාගෙන hair extension පිළිබඳව වටිනා කරුණු රැසක් ගැන ඔබව දැනුවත් කිරීම ගැන අපි බොහොමත්ම ස්තුති වෙනවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සුනාලි සෙල්ලා මහත්මියට. එහෙමනම් අපි අද දවසේ අපි අයට සමු වෙනවා. සුනාලි මහත්මිය බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ ලලනාවිත් සමග එකතු වුණාට අපි තවත් දවසක බලාපොරොත්තු වෙනවා සුනාලි මහත්මියත් එක්ක එකතු වෙලා තවත් බොහෝ දේ ඔබේ හිසකේ සහ සම්බන්ධව කතා බහ කරන්නට. එහෙනම් බොහොමත්ම ස්තුතියි. ආයිබෝන් නමුතුනීට. ආයිබෝන්.